හෙලෝ යාළුවනේ සුබ දවසක් කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ Turnip Sale කතා මාලාවේ 7 වෙනි එපිසෝඩ් එක. මේක මේ පළවෙනි එපිසෝඩ් එක පොඩ්ඩක් අවුල් එහෙම ඇති. ඒක ගණන් ගන්න එපා. දිගටම සෙට් වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද එපිසෝඩ් එකේ ස්ටාර්ටින් එකෙන් පෙන්වන්නේ මූන් සිටි එකට ගිහිල්ලා ඉන්න ලෝහාවෝ චෙන්න. එයාට හැබැයි මූන් සිටි එකේ නයිට් ටෙම්පල් එකේ ඉන්න ආරක්ෂකයෝ ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙතනින් ගියපු ෂින් කියන නයිට් වැඩිය ලෝහාවෝ චෙන්න දැකලා ඇවිල්ලා යාව එයාගේ මාමා වන මේ නයිට් ටෙම්පල් එකේ ප්‍රධානියා වන එයාගේ මාමා නාලන් ගාවට යන්නම් කියලා. ඒ ගමන යාලා දෙන්නම එකට යනවා නාලන් ගුරුතුමා හම්බෙන්න. එයාලා යන අතරතුරේදී මේ නයිට් පාසලේ ලස්සන දැකලා ලෝහාවෝ චෙන්ට නම් පිස්සු වගේ. අන්තිමේදී යාලා නාලන් ගුරුතුමා ඉන්න තැනටම එනවා. එතෙන්දී තමයි අර නයිට් එළිය දැනගන්නේ ලෝහාවෝ චෙන් කියන්නේ ගෑන් ළමයි නෙමෙයි පෙන් ළමෙක් කියලා. අන්තිමේදී එයාගේ මාමත් එතෙන්ට එනවා. එයා හිතන්නේත් ලෝහාවෝ චෙන් කියන්නේ ගෑන් ළමෙක් කියලා. අන්තිමේදී ඒකට නම් ලෝහාවෝ චෙන්ට මාර විදියට තරහ යනවා. ඊට පස්සේ ලෝහාවෝ චෙන් එයාගේ ගුරුතුමා දීපු ලියුමක් දෙනවා මේ නාලන් ගුරුතුමාට. නාලන් ගුරුතුමා ඒක දැකලා නම් පුදුම වෙනවා. මොකද මේ ළමයා මෙච්චර පොඩි වයසින්ම නයිට් පාසලේ ටෙස්ට් එකට ඉදිරිපත් වීමට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට එයාලා යනවා නයිට් පාසලේ ටෙස්ට් එක පවත්වන තැනට. එතන තව වයසක කෙනෙකුත් ඉන්නවා ටෙස්ට් එකට මුහුණ දීගෙන. එයා නම් ටෙස්ට් එක අසමත් වෙනවා. අන්තිමේදී යාට තරහ එතන තියෙන මැෂින් එකටත් ගහලම තමයි යන්නේ. යන ගමන් ලෝහාවෝ චෙන්නත් තල්ලු කරගෙනමයි යන්නේ. ඊළඟට ලෝහාවෝ චෙන්ගේ වාරේ. එයා නම් මේකට හොඳට මුහුණ දෙනවා. පරීක්ෂණය පළවෙනි වටේ සමත් වෙනවා. ඒ වගේම මේ නයිට් පාසලේ මෙච්චර කාලයකට ලබාගත් වැඩිම ලකුණද අරගන්නවා. ඒක දැකපු අනිත් වැඩිහිටියන්යිත් ලෝහාවෝ චෙන් බොරුකාරයෙක් කියලා දැනලා අර නයිට් වැඩියත් එක්ක රණ්ඩු වෙන්න ගිහිල්ලා හැරලා යනවා. ඊට පස්සේ දෙවෙනි වටේදී නම් එයාට ටිකක් අමාරු වෙනවා. මොකද එයාට අර කලින් හම්බෙච්ච නයිට් වැඩියත් එක්ක තමයි එයාට සටන් කරන්න තියෙන්නේ. ඒකදී මුලදී නම් එයා ගුටි කෑවට අන්තිමේදී එයා ගුරුතුමා උගන්වපු ඩිවයින් පාරි කියලා ටෙක්නික් එකක් යූස් කරලා අන්තිමේදී මේ ටෙස්ට් එකත් එයා සමත් වෙනවා. මෙතෙන්දී නම් එයාලට හරිම පුදුමයි මේ පොඩි ළමයාගේ බලය ගැන. අන්තිමේදී නයිට් පාසලේ ප්‍රධානියා නාලන් ගුරුතුමා මෙයාට නයිට් වරයෙක් වීමේ බැජ් එකක් දෙනවා. ඊට පස්සේ මෙයාව අර නයිට් වැඩියත් එක්ක යවනවා ඊළඟ 3 වෙනි ටෙස්ට් එකට මුහුණ දීමට. එයාලා ඊළඟට යනවා වීරයන්ගේ සංගමය කියලා තැනකට. එතන අර කලින් හම්බුණ නයිට් වැඩියත් ඉන්නවා. එයා නම් ලෝහාවෝ චෙන්ට විහිළු කර යත් එක්ක රණ්ඩුවට එනවා. එතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා යාළුවනේ. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ගුඩ් බයි.